ඔස්කා ෆිගුරෝවා කොලොම්බියාවේ සරගෝසාහි උපදලද ඔහු කුඩා කල සිටම බර ඉසලීමේ ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වුවා. තරුණ ක්‍රීඩකයෙකු ලෙස 2004 වසරේ පැවති ඇතැන්ස් ඔලිම්පික් වල නියෝජනය කළ ඔස්කා එහිදී කිලෝග්‍රෑම් 56 බරපන්ති යටතේ තරගවැද පස්වන ස්ථානය දිනාගනු ලැබුවා. ලැබුණේ පස්වන ස්ථානය වත් ඔස්කා ඉන් උද්දාමයට පත්වන්නේ තමන් ඒ මොහොතේ ලෝක ක්‍රීඩකින් අතර සිටි ස්ථානය අනුව එය ජයග්‍රහණයක් වීම හේතුවෙන්. අනතුරුව තරුණ ඔස්කා තවත් වසර 4කින් පරිණත වෙමින් 2008 බීජිං ඔලිම්පික් උළෙල වෙත පිවිසෙන්නේ ඔලිම්පික් පදක්කමක් බලාපොරොත්තුවෙන්. මෙවර කිලෝග්‍රෑම් 62 බරපන්තිය නියෝජනය කරන ඔස්කාගේ සියලු බලාපොරොත්තු බොඳ වී යන්නේ කිසිදු උත්සාහයක් සාර්ථක නොවීම හේතුවෙන්. මේ කඳුළු ඊට කදිමට සාක්ෂි සපයනවා. ඔස්කා තම තෙවන ඔලිම්පික් උළෙල එනම් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමේ අදිටනින් යුතුවයි. එහිදී විශිෂ්ට උත්සාහයක නිරත වන ඔස්කා ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 140කින් සීමා වීම නිසා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 177ක බරක් එසවීමට සූදානම් වන්නේ රන් සිහිනය කෙසේ වෙතත් රිදී හෝ ලෝකඩ පදක්කමක් අපේක්ෂාවෙන්. ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ යොදාගත් කිලෝග්‍රෑම් 177ක බර එසවීමට හැකිවහොත් එය ක්ලීන් ඇන්ඩ් ජර්ක් ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක් තිබුණා. එම අපේක්ෂාව පෙරදරි කරගත් ඔස්කා පළමු උත්සාහයේ අසාර්ථක වනවා. අනතුරුව ඔස්කාගේ දෙවන උත්සාහයද වතුරේ යන්නේ ඔලිම්පික් වාර්තාව කෙසේ වෙතත් පළමු ඔලිම්පික් පදක්කම් සිහිනයද ඈතට ඇද දමමින්. කෙසේ වෙතත් උත්සාහය අත් නොහරින ඔස්කා ෆිගුරෝවා තම තෙවන උත්සාහයේදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවමින් සමස්ත බර කිලෝග්‍රෑම් 317ක් ඔසවමින් කොලොම්බියාවට රෙදි පදක්කමක් දිනා දෙනවා. නමුත් ඔලිම්පික් රන් සිහිනය අත් නොහරින ඔස්කා අඛණ්ඩ සිව්වන ඔලිම්පික් උළෙලටත් එනම් 2016 රියෝ ඔලිම්පික් උළෙලටත් සුදුසුකම් ලබා ගනු ලබනවා. එහිදී තම 16 වසරක ඔලිම්පික් රන් සිහිනය සැබෑවක් කර ගැනීමට මේ විශිෂ්ට ක්‍රීඩකයාට හැකිවනවා. ඔහු ලෝකයටම කියා දුන් එකම පාඩම තමයි ජයග්‍රහණයේ සිහිනය ඉටුවන තෙක් උත්සාහය කිසි දිනක අත් නොහැරිය යුතු බව.